හරිම හිමීට තමයි අද දවස පටන් ගත්තේ. මොකද අද නිවාඩු දවසක්නේ. ඉතින් මිදුල චුට්ටක් බැලුවා. අවුවත් නැහැ. හැබැයි තාම වහින්න පටන් අරගෙනත් නැහැ. 4 දෙනාම උදේට ගෙදර ඉන්න දවසට මම තේක හදන්නේ මෙහෙම තමයි. එලකිරි වලට මේ වගේ තේ කොළයි සීනි දාලා සමහර දවස්වල ඉඟුරුත් දා ගන්නවා. ඉතින් අද මම ඉඟුරු දෙන්නේ නැහැ. අද මම උදේට හදලා දෙන්නේ මෙයාගොල්ලන්ට ජැපනීස් පැන්කේක්. ඉතින් මේක හදන්නත් හරිම ලේසි. ඒ වගේම හැදුවම හරි රහයි. නිවාඩු දවසට විතරයි ඉතින් මේ වගේ ලිපේ හදපු තේ එකක් බොන්නේ. අනිත් දවස් වලට ඉතින් ටී බෑග් එකක් දාලා මයික්‍රෝවේව් එකට දාලා රත් කරලානේ තේ බොන්නේ. ඉතින් උදේවරුවට කරන්න තිබ්බ වැඩ ටික සේරම ඉවර කරලා මම ගියා සතියට ඕන කරන බඩු ගන්න. මෙන්න මේක මම අපේ චූටි බබාට කිරට හදලා දෙනවා. ඉතින් මේකේ ඉස්සෝ මාළු එළවලු ඒ සේරමත් තියෙන නිසා යාට හරිම ගුණයි මේක. කොහේ ගියත් ඉතින් අපේ රටේ දෙයක් දැක්කොත් නම් නැවතිලා අත ගාලා බලලා තමයි යන්නේ. ගෙදර තේකොළ තියෙන නිසා මම ඉතින් අද තේකොළ නම් ගත්තේ නැහැ. ඒ වුණාට ඉතින් බලලා ගියා. මේක නම් වියට්නාම් එකක්. ශ්‍රී ලංකා එකක් නෙවෙයි. මෙන්න මේ චූටි බිස්කට් එකෙන් ලංකාවේ ක්‍රිස්කෝ වල රස එනවා. ඉතින් මේක කන්න අපි ගොඩක් ආසයි. ඉතින් මෙතන තියෙන මේ වගේ චූටි බිස්කට් පැකට් ඇත්තටම රහයි ලාභත් එක්ක. ඉතින් මේ වගේ පැකට් දෙක තුනක් නම් වරදින්නේ නැහැ. චොක්ලට් නම් ඉතින් මම වැඩිපුර චුට්ටක් ගත්තා. මොකද මගේ ක්ලාසස් වල ඉන්න බබාලට හැලෝවීන් වෙනුවෙන් ඒගොල්ලන්ට මම මොකුත් ගත්තේ නැහැ. ඉතින් මං හිතුවා බබාලා හැමෝටම චොක්ලට් එක ගන්න දෙන්න. තාම ඉතින් මොන හරි බලලා ගන්න ඕනේ.
මෙන්න මේ ගානා ක්‍රන්චි චොක්ලට් එක නම් මාරම රසයි. ජපානයේ ඉන්නවා නම් ඔයා මේක කාලා බලන්න ඕනේ අනිවාර්යයෙන්ම. මේක ඇත්තටම රසයි. මේ චොක්ලට් ටික ඉතින් දෙන්න හිතේට දන්නෙත් නැහැ. විහිළුවක් කරේ මං අනිවාර්යෙන් මේ චොක්ලට් ටික 11න්ට බෙදලා දෙනවා. මෙතනිනුත් මම ගත්තා මේක ඩෙකොරේට් කරලාම තිබ්බා ස්ටෝල් එක. මේ චොක්ලට් පායි එකයි කස්ටර්ඩ් කේක් පැකට් එකකුයි ගත්තා. මේ දෙකත් හරිම රසයි. ඉතින් මේ වගේ රස වෙනසක් නැහැ. අර පැකින් එක විතරයි වෙනස් කරලා තියෙන්නේ හැලෝවින් එක වෙනුවෙන්. ඉතින් මම මේනොත් දෙක තුනක් ගත්තා. මේ තියෙන්නේ මම ගන්න ග්‍රීක් යෝගට් එක. ඉතින් මේක ගන්න පුළුවන් ටිකක් උදෙන්ම ගියොත් විතරයි. හවසට ගියොත් නම් ඕක ඉවර වෙලා තමයි තියෙන්නේ. මේක බබාට තමයි මම ගන්නෙ. මේ වගේ පොඩි පොඩි ජූස් මෙයා ගොඩක් වැදගත් වෙනවා බෙහෙත් බොනකොට. මොකද බෙහෙත් පැකට් එකක් ඕකට දාලා දී කරලා දුන්නම එයා දන්නේ නැතුව බෙහෙත් ටික බොනවා. ඉතින් යෝගට් නම් ගොඩක් දෙන්නවා. මොකද මම සෑහෙන යෝගට් කනවා. ඉතින් එක එක જાති ගන්නවා. එකම જાතිය කන්නත් බැහැ. ඉතින් දවසට යෝගට් දෙකක් අනිවාර්යෙන් කන නිසා ෆ්ලේවර්ස් 3-4කින් වගේ ගන්න වෙනවා. මෙන්න මේ කිරි චීස් එක නම් අපිට හුරු පුරුදු රසක් එන්නේ. හැපි කව් චීස් එකේ රහ තමයි එන්නේ. ඉතින් ඊළඟ සතියේ අපි චූටි බබාට පික්නික් එකක් යන්න තියෙනවා යාගේ නර්සරි එකෙන්. එදාට ඉල්ලලා තියෙනවා යාගේ ලන්ච් බොක්ස් එක ගෙදරින් ගේන්න කියලා තියෙනවා. ඉතින් මෙහි ලන්ච් බොක්ස් ගැන දන්න අය දන්නවා ඇති. ලන්ච් බොක්ස් හරි ලස්සනට පිළිවෙලට පොඩි පොඩි කෑම වර්ග ගොඩක් දාලා හදලා යවන්න ඕන ලස්සනට. ඉතින් ඒ නිසා මම චූටි ඔය කෑම වර්ග ටිකක් ගත්තා. ග්‍රොසරි shopping ඉවර කරලා මම ගෙදර ගිහිල්ලා වේලෙන්න දාන්න ඕන ඇඳුම් වගේක් තිබ්බා. ඉතින් මම අපේ චූටි පුතාවත් අරගෙන ලොන්ඩ්‍රි එකට ආවා. මෙන්න ඉන්නවා නටනට. රෙදි ටික වේලෙන්න දාලා ඒක වේලෙනකන් අපි දෙන්න ආවා වී ඩ්‍රග් එකට. ඉතින් වී ඩ්‍රග් එකෙන් ගන්න බඩු වගේ තිබ්බා. ඒ ටිකත් අරගෙන විනාඩි 20කට පස්සේ අපි ආයෙ ගියා රෙදි ටික අරගන්න. එන්න
එළිය කරන්න තිබ්බ වැඩ සේරම ඉවර කරලා ගෙදර ඇවිල්ලා බඩු ටිකක් දස් කරලා ඊට පස්සේ මෙයාලට මම හවසට කන්න ස්නැක් එකක් හැදුවා. අද දවසට කරන්න තිබ්බ වැඩ සියල්ලම වගේ අවසන් කරා. දැන් ඉතින් තියෙන්නේ චුට්ටක් නිදහසේ ඉන්න. එහෙනම් ඉතින් ඔයාලට මම සමුදෙනවා. සුබ සතියක් වේවා.